ඔබට එක්ස්පෝර්ට් බිස්නස් එකක් පටන් ගන්න අදහසක් තියෙනවද? එහෙමනම් අද අපි ඔබට කියලා දෙන්න යන්නේ එක්ස්පෝර්ට් බිස්නස් එකක් කරනකොට ෆොරින් බයර් කෙනෙක් හොයාගන්න පුළුවන් කවුරුත් වැඩි නොදන්න ක්‍රමයක් ගැන. ඔබ අහලා ඇති තානාපති කාර්යාලය ගැන. මේ තානාපති කාර්යාලය පිහිටවන ප්‍රධාන හේතුව රටවල් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය වර්ධනය කිරීම. අපේ රටේ පිට රටවල් වල තානාපති කාර්යාල 50කට ආසන්න සංඛ්‍යාවක් පිහිටවලා තියෙනවා. මේ ලංකාව සහ අදාළ රටවල් අතර අන්‍යෝන්‍ය සම්බන්ධය වර්ධනය කරන්න. මේ හැම තානාපති කාර්යාලයකම කමර්ෂල් ඩිවිෂන් එකක් එහෙම නැත්නම් වෙළඳ අංශයක් තියෙනවා. මේ හැම කමර්ෂල් ඩිවිෂන් එකකම ඉන්නවා කමර්ෂල් ඔෆිසර් කියන තනතුරු දරන පුද්ගලයෙක්. මෙන්න මේ නිලධාරියට තමයි අදාළ රටවල් දෙක අතර වෙළඳ සම්බන්ධතා වර්ධනය කිරීමේ වගකීම පැවරලා තියෙන්නේ. මෙතනදී ඔබ මුලින්ම කරන්න ඕන ඔබ එක්ස්පෝර්ට් කරන භාණ්ඩය එක්ස්පෝර්ට් කරන්න මාකට් එකක් තියෙන කන්ට්‍රීස් ටික අඳුන ගැනීම. දෙවෙනි පියවර විදිහට අදාළ රටේ ලංකාවේ පිහිටලා තියෙන තානාපති කාර්යාලය කන්ටැක්ට් කරලා අදාළ තානාපති කාර්යාලයේ කමර්ෂල් ඔෆිසර්ගේ ඊමේල් ඇඩ්‍රස් එක බලවා ගත යුතුයි. තුන්වෙනි පියවර විදිහට ඔබ ඔබේ කම්පැනි ගැන එක්ස්ප්ලেইন කරලා ඔබේ ප්‍රොඩක්ට්ස් ගැන එක්ස්ප්ලেইন කරලා අදාළ රටේ ඉම්පෝර්ටර්ස්ලාගේ ඩීටේල්ස් දෙන්න කියලා අදාළ කමර්ෂල් ඔෆිසර්ට ඔෆිෂියල් ඊමේල් එකක් ඇවිත් යුතුයි. සාමාන්‍යයෙන් මේ තානාපති කාර්යාලවල ඉන්න කමර්ෂල් ඔෆිසර්ස්ලා ගාව තමන්ගේ රටේ විවිධ වර්ගයේ භාණ්ඩ ඉම්පෝර්ට් කරන ඉම්පෝර්ටර්ස්ලාගේ අප් ටු ඩේට් ලිස්ට් එකක් තියෙනවා. මේ රටවල් දෙක අතර වෙළඳ සම්බන්ධතා වර්ධනය කිරීම මේ අදාළ කමර්ෂල් ඔෆිසර්ගේ කාර්යභාරය හින්දා ඔබ ඉම්පෝර්ටර්ස්ලාගේ ඉන්ෆර්මේෂන් ඉල්ලලා කරන ඊමේල් එකකට බොහෝ දුරට හොඳ ප්‍රතිචාර දක්වන්න මේ කමර්ෂල් ඔෆිසර්ස්ලා පෙළඹෙනවා.